එතුමාට ඉන්නේ ළමයි දෙන්නයි. ආඳුරෝනේ මේ ළමයි දෙන්න හදා ගන්න අපේ නෝන මහත්තයා විඳින දුක මට පේනවා නිදිමරණට දඟලන හැටි. 14ක් හදන්න අපේ අම්මා මොන දුකක් විඳින්නේ නැද්ද ආඳුරනේ. ඔය කොහොම ගෙවලා ඉවර කරන්නද මේ ණය කන්දරා. ඒ කියන්නේ මේ පැය 24 ඉන්නේ අම්මා අපි වෙනුවෙන් ඉන්නේ. හසන්ත අවුරුදු දාට අම්මා ඔක්කොම කෑම හදාගෙන ළමයි එනකම් බලාගෙන ඉන්නවා. දැන් මගේ අම්මා වුණත් මම මහ වුණාට පස්සේ අවුරුද්දට කොහොම හරි එන්න ඕනේ. අවුරුද්දට මම ගියේ නැත්තම් ඒ වෙලාවට ගෙදර ගියේ නැත්තම් එදාට අම්මා අඬනවා. මට පේන ඔක්කොටම කන්න දෙන වෙලාවේ මටත් කවන්න ආසාව අම්මට තියෙනවා. මේ මොනවා කළත් හසන්ත රාජභෝජන වැළඳුවත් අම්මගේ අතින් අනලා කවන බත් කටේ තියෙන රහණන් මේ ලෝකෙ වෙන කවුරු කවුවත් කන්න ලබන්න බෑ. ඒකේ මහා පුදුමාකාර රසක් තියෙන. අම්මා අනලා කවන බත් කටේ. ඒවා දැන් අපට සිහිපත් වෙනවා. අන්න බිඳපු දුක්ඛන්දරාව අපට මතක් වෙනවා. හසන්ත පත්තරේ තිබුණ එක කතාවක්. ඒ අම්මා පුතා කොහොම හරි මනුත් තාත්තත් මැරිලා විශ්වවිද්‍යාලයට ගියා. පාස් වුණා. පුතේ උඹ ඉගෙන ගනින් මං කොහොම හරි සල්ලි හොයලා දෙන්න. අර අම්මා ගල්වලේ ගල් කැඩුවා. ගල් කඩලා පුතා දන්නේ අම්මා මොකද්ද කරන්නේ කියලා. අම්මා කන්නේ නැහැ වේල දෙවේල. කොහොම එකතු කරනවා. අන්තිමට අම්මට ශය රෝගී හැදුණා. ශය රෝගී හැදිලත් අම්මා ගල් කැඩුවා. අන්තිමට පුතා විශ්වවිද්‍යාලේ ඉවර වෙලා පුතාට ඕනකම තිබුණා දැන් අම්මට මේ දුක දෙන්න බෑ. අම්මා විඳින දුක හොඳට පේනවා. අම්මා ඇටකොටුවක් වෙලා ශය රෝගී හැදිලා. මේ තරුණයා ඉල්ලුම් පත්‍ර දානවා කක්කත් රස්සාවල් හරි ගියේ නෑ. අන්තිමට අම්මා අන්තිමට ඔත්පල වෙලා රෝහලේ නැවැත්තුවා. අම්මා මලාට පස්සේ පුතා වහබිව්වා. වහබීල මලේ මට මගේ අතින් හම්බ කළා අම්මට වතුර වීදුරුවක් දෙන්නවත් බැරි වුණා නේද කියන මේ දුක දරා ගන්න බැරුව. ඔය වගේ දහසක් කතා පහුගිය කාලේ මට මතකයි කොටි දරුණුම කාලේ ගමක්ම විනාශ කළා. ගම පෙති කැපුවා. පාන්දර හමුදාවෙන් ඇවිල්ලා ශබ්ද විකාශ යන්ත්‍රයෙන් කිව්වා හමුදාව ආවා සංගවිච්ච එළියට එන්න කියලා. එහෙන් මෙහින් කැලෑවෙන් එක්කෙනා දෙන්න එනවා. ඒ අතර අම්මා කෙනෙක් එනවා දරුවෙක් බදාගෙන එනවා. අම්මගේ පිටේ මෙහෙම කඩුපාර දෙබෑ වෙලා මෙහෙම. තනි කර ලේබලින් වැහිලා අම්මා. ඒත් අම්මා මේ දරුවා බදාගෙන ඇවිල්ලා හමුදාව ළඟට ඇවිල්ලා එහෙම වැටුණා අම්මා මැරිලා. එයම ජීවත් වෙන්නේ දරුවා වෙනුවෙන්. මේ දරුවා වෙනුවෙන් මොනතරම් දුකක් අපිට අමට විඳවන්න පුළුවන්ද කියන්නේ. තවත් ඒ වගේම කොටි ගහපු ගම්මානක දැකින්නේ පත්‍රයේ තියෙනවා. උදේ යනකොට හමුදාවෙන් මැරිච්ච අම්මගේ තනේ කිරිඋරනවා දරු පැටියා. දරුවා බදාගෙන අම්මා මැරිලා තියෙන්නේ. ඒක හසන්ත මේක මේ ලෝක සත්වයින්ටම පොදු ලක්ෂණයක් මේ දරුවන්ට ආදරය කරන එක. දරුවන්ට හැම මවක්